මට හිතුණා ආදරය ගැන කතා කරන්න. ප්‍රේමය ගැන. පෙබ්‍රුවාරි මාසෙන් වෙන්න ඕනේ ආදරය ගැන කතා කරන්න. සින්දුවකුත් එක්කම තමයි ආදරය ගැන කතා කරන්න. ලෝකේ වැඩිපුරම කවි සින්දු ලියවිලා තියෙන ප්‍රේමය ගැන නේද? එතකොට විරහව කියන්නේ ප්‍රේමයක්මනේ. ඒ වුණාට ප්‍රේමය කවි සින්දු වල තියෙන තරම්ම සුන්දර නෑ නේද? කවි සින්දු වල තියෙන තරම්ම මිනිස්සු ප්‍රේමනේ. හැමෝටම තමන්ගේ ආදරේ හිමි කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක ලෝකේ සදාතනික දෙයක් ඉතින් ඒක. අපි විරහව ගැන සින්දුවත් තෝරගමු කියලා. මොකද ඔය සින්දුව ඇතුලේ තියෙනවා ලෝකෙට කියා ගන්න බැරි වුණ ඉතා මේ හරිම දුක හිතෙන කතාවක්. විරහව නම් කරුණාරත් දියුල්ගෙන මහත්තයාගේ සුලගනුඹ වගේ සින්දුව. ඒක මියුසික් ඕක අපිට ඇත්තටම අපි ඉස්සරහකුත් කතා කරන්න හිටියා. ඒක ඇත්තටම මග අරුණා. මියුසික් එතකොට ලිරික්ස් ඒ දේවල් අර විරහක් නැති කෙනෙකුට උනත් විරහ ඇති කරනවා. කරුණාරත්න දියුල්ගනේගේ ගීත වෙනම ලෝකයක්. ඒ කියන්නේ අර අපි මාස්ටර්පීස් කියන්නේ. ඔය ගීතේ ලියවේ යමුනා මාලනී පෙරේරා. ඒකට ඔබ සංගීතවත් කරේ ගුණදාස් කපුගේ. දැන් ඔය ලියන්නේ කාන්තාවක් නේ. හැබැයි කියන්නේ පිරිමි කෙනෙක්. එතකොට හැබැයි ඉතින් ඒක අර ප්‍රශ්නයක් නැහැ ඉතින් නිර්මාණයට. මොකද ඉතින් අර විරහව කියන දේ ප්‍රේමය කියන දේ ඒක කාන්තාවකට උනත් පිරිමි කෙනෙකුට උනත් ඒක ප්‍රශ්නයක් නැහැ නේද? යමුනා මාලනී පෙරේරා මහත්මිය 1940 ඉපදිලා තියෙනවා. ගාල්ලේ. සින්දු ගොඩක් ලියලා තියෙනවා කවි. ලංකාවේ රාජ්‍ය සම්මානයට පාත් වෙච්ච පළවෙනි කිවිඳිය කියලා කියන්නේ. අර මේ සින්දුවක් තියෙන්නේ ආදරය සුන්දර වර්ධකී කියලා. මේකේ චන්දනගේ එකක් තියෙනවා. ප්‍රේමයේ ලෝව හැමතැනම. පින්සුදේ ප්‍රියන්තක එකක් තියෙනවා. කැලණි ගඟට සඳේ. ප්‍රේමය ගැන සෑහෙන කවි සින්දු ලියපු කෙනෙක්. සංගීත නිර්මාණයේදී විශාරද කපුගේ සූරීන් ගැන කතා කරන්න දෙයක් නැහැ නේද? දන්නවනේ හැමෝම. බොහෝ නිර්මාණ ප්‍රමාණයක සංගීත නිර්මාණය කරපු අපිට නැති වෙච්ච ගායන ශිල්පියා. ඕකේ අර මුල් පෙළි වල තේරුම ගත්තාම ප්‍රේමය හරි සුන්දරයි කියලා කියන්නේ. සුල්ලඟ නුඹ වගේ සිත් මල වටායිති මල් සුවඳ හොර හොරින් නරන් යන්නටම හදයි. තමන්ගේ පෙම්වතා ප්‍රේමවතිය සුළකට සම්මාන කරනවා, වැස්සට සමාන කරනවා. ඒත් ඕකේ ඊට පස්සේ නිකන් තියෙනව නේද මේ මල් සුවඳ අරගෙන ගිහිල්ලා වෙන් වෙන්න යනවා වගේ කතාවක් කියන්න හදනවා නේද? කොහොමදත් ආදරයක් විසින් පටන් ගන්න කාලේ සුන්දරයි. ඒක නිකන් අර අමුතුම හැඟීමක් නේ. කාලයක් යනකොටනේ ඔය එක එක ප්‍රශ්න වෙලා එක්කෙනෙක් අයින් වෙන්න හදනවා. එයින් එහෙම දේවල් වුණාම තමයි ඔබ අය විරහකට ඇරෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ සින්දුවෙත් ඇත්තේ අන්නේ විදිහේ එකක් වෙන්න ඇති. ඒක මාරයි. ඒ කියන්නේ දැන් මේ සින්දුවේ ප්‍රේමවන්තියව එක තැනක උලඟට උපමා කරනවා. ඒකට තව තැනක වැස්සට උපමා කරනවා. ඔය දෙකම ළඟ තියාගන්න බැරි දේවල්. ඒ කියන්නේ වැහැලා එක්ක පායන. එහෙම නැත්නම් සුළඟ හැමලා ඒක නැති වෙලා යනවා. ඒක හරියට ඒ කතානායකගේ ප්‍රේමය වගේ. ඒක ඇයව කොහොමවත් තියාගන්න බෑ. ඒක කොහොමත් එයාට හිමි වෙලා ඒක අහිමි වෙලා යනවා. දැන් ඔය ඉස්කෝලේ යන කාලවල ඇති වෙන ප්‍රේමය වල තියෙන ඒවා මං හිතන්නේ ආදරය නෙමෙයි ආකර්ෂණය. ඒ වගේම ඒවා අපිට හිමි වෙන්නෙත් නෑ ගොඩක් වෙලා. සමහර ඉඳලා හිටලා එකක් දෙකක් තමයි අපිට එන්නේ අන්තිම සාර්ථක වවුල් ජීවිතයක් වෙලා තියෙන්නේ. ඒතකොට දැන් මේ ගීතය ගත්තාමත් ඒකම තමයි. ඒ තියරියම තමයි තියෙන්නේ. මේකෙත් ප්‍රේමය ඇති වෙනවා ඊට පස්සේ ඒක යන්න තමයි උත්සාහ කරන්නේ. වැස්ස කොච්චර වැස්සත් අර සිත්මලේ පාට හේදෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අර සිත්මලේ පාට කියන්නේ ආදරේ. එතකොට කොච්චර එතනේ වැස්ස කියන එකෙන් අදහස් කරන්නේ අර අරයා දෙන දුක් පීඩා. ඒතර කොච්චර දුකක් ආවත් අරයාගෙන් චිත්ත පීඩා වෙන්න පුළුවන්. එයා දැන් වෙන් වෙන්නේ හදන්නේ. හැබැයි අරයාගේ හිතේ තියෙන ආදරය අඩු වෙන්නේ නැහැ. ඒ වෙලාවකට ඒක මෝඩකමක් කියලාත් හිතෙනවා. මොනතරම් දුක් වේදනා දුන්නත් ආදරේ අඩු වෙන්නේ නැති එකනේ පුදුමයි. සමහර සම්බන්ධකම් ඇතුලේ එක්කෙනෙක් හොගාලා අනිත් එක්කෙනාට දුක් වේදනා දෙනවා. හැබැයි අර මෝඩයට ඒක ආදරේම හිතනවා. ඉතින් ඒක නැති වෙන්නේ නැහැ. ඉතින් එහෙම කතා තියෙනවා සෑහෙන.
මැරීගෙන ලව් කරනවා අනිත් පැත්තෙන් වරත් එහෙම يعني අර මනුස්සයර ගානක් වත්නෑ අනික් කෙනාට වෙන් වෙන්න හදන කෙනාට හැබැයි අරයාට දැව ඔව් ඇයි දැන් කියන්න මෙහෙම අනිත් අය යාළුවෝ කියන මොහොතේ ඉන්න එක මාළුවද නෑ මට එයාමයි ඕන කියලා ඒක මාර જાති. ඒක ඒ අවස්ථාවට මුණ දෙන කෙනා තමයි ඒක දන්නේ නේ. කතාව අපිට පිටින් බලනකොට අපිට හිතන්නේ මූ මෝඩයා මෙහෙමයි කියලා. Tamanට වෙලා උඹහම තමයි ඒක තේරෙන්නේ. සිත හැඳිනු වෙත් වයි පසුපසම එලව එලවා විත් සනසුවෙත් නුඹයි නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවේ. ඔතන කිව්වේ මේ එයාව තේරුම් අරගෙන තියෙනෙත් එයාලු පිටිපස්සෙන් ඇවිල්ලා හැමදේම හොයලා බලලා හිත සැනසුවෙත් එයාලු. එතකොට එයා දන්නේව නැතුව එයාගේ පෙම්වතියට එයාගේ හිත ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ එයාව අතාරින්න බැරි තරමටම එයාගේ පෙම්වතිය ගැන එයාගේ හිත ගිහිල්ලා තියෙනවා. මම එහෙම ගොඩක් තැන්වල දැකලා තියෙනවා. ඒ කට්ටියම අර ගොඩක් අර මේ අනිත් කෙනාගේ පස්සෙන් ගිහිල්ලා ගොඩක් අර සෑහෙන්න කාලයක් ගිහිල්ලා කොහොම හරි ආදරයක් ලබාගෙන ඊට පස්සේ ටික කාලයක් යද්දිම යාටම මේ එපා වෙලා ඒක අතරින්න ඕන කියලා එහෙම ආදර කතා මම මේ එහෙම ගොඩක් දැකලා තියෙනවා. ඔය කියන්නේ හිතේ සියුම් තැන්වලට රිදීම් ඇති කරපු කතාව. ඒ කියන්නේ අපි හුඟක් තේරුම් ගත්ත කෙනා අපිට හුඟක් ආදරය කරපු කෙනා අපි හැමදේම දන්න කෙනා අපි හැමදේම දන්න කෙනා අපි එයාව තේරුම් ගත්ත විදිහට නැතුව අපිව මේ දාලා යනකොට දැන් ලොකු දුකකුත් දීලා අපිව දාලා යනකොට ඒක වේදනාව වැඩි. මේ කතාවේ හැටියට මේ ඇය මෙයාව දාලා ගිහින්නේ. කියන්නේ අනිවාර්යෙන් දාලා ගිහිල්ලා තමයි ඒ ගීතේ හැටියට කියන්නේ. පුදුම හිතෙන කතාව තමයි දැන් මෙච්චර දුකක් දීලා දාලා ගිහිල්ලා දුකකුත් දීලා මෙච්චර ආදරෙත් කළා දුකක් දීලා දාලා ගියාට පස්සෙත් තාම ආදරෙ හිතනවා. ඒක හරි පුදුම මෙන්ටැලිටි එක. සාමාන්‍යයෙන් අපිට දුක දෙනවා නම් අපි ඒක ඈත් වෙන්නනේ බලන්න. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තාම ඒ දුක් දුන්න කෙනාටම ආදරේ. ඒකනේ ආදරේ යන්දයි කියන්නේ නේද? ඒක ජීවිතේම විනාශ කරලා ගියත් එයා ගැනම හිතනවා. ඉතින් එක්තරා විදිහකින් මෝඩකම. හැබැයි ආදරේ කරපු කෙනාට ඒකෙන් මිදෙන්න හරි අමාරුයි. මොකක්ද එක මතක් වුණා මේ දහම් පාසල් කාලේ කතාවක් මගේ යාළුවෙක් වෙච්ච එක. ගෑනු ළමයා මට පොඩ්ඩක් අතවනනවා hina වෙනවා. අන්දරය කියන්නේ ඉතින් ආකර්ෂණය වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් අර ඒ කාලේ ඉතින් අර අලුතෙන් සම්බන්ධකම් පටන් ගන්න මුල් කාලෙනේ. ගෑනු ළමයා අතවනනවා hina වෙනවා යනකොට යන්නම් කියලා යනවා. අරයා ඒක සීරියස් ගන්නවා. ඒක වරදකුත් නෑ ඉතින්. කොහොම හරි දෙන්න මැසේජ් කරගන්න තරමට කතා කරන තරමට වැඩි දුරදි යනවා. හැබැයි එතනදී ඉස්සර වෙන්නේ පිරිමි ළමයා නෙවෙයි ගෑනු ළමයා. හැබැයි අවසානයේ ගෑනු ළමයාම එයාව මගහැරලා දානවා. ගෑනු ළමයාම ඒක අවසන් කරනවා. යාරයා ඒක සෑහෙන්න වේදනාවක් වින්දා. ඒක මම දැක්කා. මං කියන්නේ අර අපි දෙන සමහර පොඩි වචන එහෙම නැත්නම් ඉංගියක් වෙන්න පුළුවන්. ඒක තව කෙනෙකුට සෑහෙන්න බලාපොරොත්තු ඇති කරගන්න දෙයක් වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු ඇති වෙන වචනයක් හරි ඒක කියනවා නම් ඒක සෑහෙන අපි වගකීමක් අරන් කියන්න ඕන. අනිත් කෙනා අනිත් පාර්ශවයේ ඒකෙන් සෑහෙන්න හීන හදාගන්න ඉඩ තියෙනවා. ඒක අර එයාගේ සමහරලාවට තියෙන මෝඩකමක් කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕනේ. මිනිස්සෙකුට දෙයක් කියනකොට අඟවනකොට තවත් දවසක එකෙන් හිත රිදෙන්නේ නැති විදිහේ දෙයක් කියන්න. සමහර ඔය ආදර කතාවල අපි අහලා තියෙනවානේ දෙන්නෙක් වෙන් වෙද්දි කියනවා මේ ඔයාට මං වගේ කෙනෙක් නම් මං වගේ හොද කෙනෙක් නම් හම්බ වෙන්නේ නැති වෙයි කියලා. ඒකම මේ ආත්මార్థකාමී කතාවක්. මේ පින්වතාගේ නම් තියෙන ඒ වගේ හිතක් නෙවෙයි. ඒ උනට කනගාටුවට කාරණේ තමයි ඒ වගේ පින්වතෙක්ව දාලා මේ පින්වතිය ගිහිල්ලා තියෙනවා. මේ වගේ පින්වතෙක් තමයි ළඟ තියාගන්න ඕනේ උනට
එයා මොකක් හරි එයාගේ අවසනාවකට මේ වගේ හොඳ පෙන්වතෙක් එයා දාලා ගිහිල් මිනිස්සු ආදරය පටන් ගන්නේ අතරමඟ නවත්තන්න නෙමෙයි නම් ඒකට කමක් නැහැ. සමහරවිට මේ සාධාරණ හේතු තියෙන්න පුළුවන් ඒ සම්බන්ධකම් නැති වෙලා යන. සමහරවිට කාලයත් එක්ක එක හේතු වෙනවනේ. එතකොට ඒවා වෙන වෙලා යන්න පුළුවන්. හැබැයි ඉතින් අර දැන් සමහර කට්ටිය යන් ටයිම් පාස් එකට වගේ එහෙමත් ආදරය කරන්න පටන් ගන්න තියෙනවා. හැබැයි ඉතින් ඒවා පස්සේ පහු කාලේ ඒ කට්ටියටම ඒ වගේ රිටර්න් හම්බ වෙනවා. වෙන්වෙන එකේ කොටස් දෙකක් කියවන කලින් එකක් සාධාරණ හේතුවක් මත වෙන් වෙනවා. එහෙම නැත්නම් ටයිම් පාස් කරගෙන ඉඳලා දැන් ඇති කියලා හිතනවා වෙන්වෙන එකකුත් යනවා. ටයිම් පාස් කර වෙන්වෙන එකට නම් රිටර්න් එන්න පුළුවන්. දැන් අරක කාඩ් දෙන්න එකතු වෙලා කතා කරලා වෙන්වෙන එක සමහර සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒකට අදහස් කළපෙන්නේ නැත්නම් එතන මෙහා ඒක අරයි යන්න බෑ. අදහස් කළපෙන්නේ නැති දෙන්නේ ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක්. ඒතකොට ටයිම් පාස් කරලා තව කෙනෙක්ට බලාපොරොත්තු දීලා අතාරින වගේ දෙයක් කරනකොට නම් ඒකට රිටර්න් එන්න පුළුවන්. හැබැයි ওই පොඩි සරල දේවල් ඔය ගෙවල් වලින් කැමති වගේ දෙයක් කරනනම් වෙන එක අපරාධයක්. මොකද අදහස් කළපිලා වුණා. කේන්දර වගේ සරල මිත්‍යාදයකට නෑ. ඒක පෞද්ගලිකයි. කේන්දර කියන්නේ පෞද්ගලිකයි බලනවා. වෙන් වෙන්න තියෙන එකම සාධාරණ හේතුව කේන්දරේ නම් ඒක අපරාධයක්. වගේ හේතු දැන් එකට ඉන්න හේතු ගොඩක් තිබිලා වෙන එකම හේතුව කේන්දරේ. එවනම් ඒක වෙන වෙන කතාවක්. තව කුල ප්‍රශ්න නැත්නම් ජාතියාගම් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. මේ සින්දුව ගැන ගත්තාම දැන් මේක දීවුල්ගනේ මහත්මයා කියවට මේක ලියලා තියෙන කාන්තාවක්. ඒකට මේක එයාගේ ඇත්ත කතාවක්ද එයාගේ ජීවිත කතාවද? ඕක මට ඇත්තරම මේ සිද්ධිය මතකයි. හැබැයි එතුමියට වුණාද එතුමියගේ මේ මිතුරියක්ට වුණාද කියන එක හරියට මතක නෑ. මොකද එතුමිය දවසක් ඔක පැහැදිලි කරනවා. එතුමියට වුණත් එතුමියගේ මිතුරියට වුණත් කමක් නෑ. ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් කියයි. මේ ඒකේ සිද්ධ වෙන දේ තමයි අර දැන් මේක ලියන්නේ කාන්තා ගැනනේ. එතුමිය හෝ එතුමියගේ මිතුරිය කාලයක් ඉන්නවා මේ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න නැතුව. එයාට එනවා සම්බන්ධකමක් පවත්වා ගන්න ප්‍රේම ආරාධනා එනවා. එතකොට එක තරුණයෙක්ගෙන් දිගින් දිගටම ආරාධනා එනවා. සාමාන්‍යයෙන් දැන් එකපාර කැමතිුන් නැති වුණාට සෑහෙන වතාවක් පස්සෙන් එනකොට දැන් එයාටත් හිතෙනවානේ මෙයා එන්නේ අවංකව කියලා. අනිත් එක මේ යාළුවොත් කියනවනේ දැන් ඌ කොච්චර ඔයාගේ පස්සෙන් එනවද ආශ්‍රය කරලා බලන්න මෙහෙමයි කියලා. මොකද සම්බන්ධකමක් පටන් ගත්ත කියලා එකපාර විවාහ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයා තීරණය කරනවා අර එයාගේ පස්සෙන් එන තරුණයාට කැමති වෙන්න. එහෙම තමයි මේ සම්බන්ධකම පටන් ගන්න. හැබැයි අවුරුදු මම හිතන අවුරුදු 3ක් විතර සම්බන්ධකම ගිහිල්ලා ඒ තරුණයාම තමයි මේ සම්බන්ධකම නවත්තන්නේ. අවුල තමයි අවුරුදු ගාණක් සම්බන්ධකමක් ඇති කරගන්න නැතුව ඒ ගැන අවිශ්වාසයෙන් දුක් කියන්නේ එහෙම දෙයක් වෙයි කියලා බයෙන් ඉඳලා සම්බන්ධකම පටන් ගත්තේ ඒ තරුණයාගේ ඉල්ලීමට. එතකොට එයාම සම්බන්ධකම දුරදිග ගියාට පස්සේ එයා මේක නවත්තපුවාම අරයට දැනෙන වේදනාව වැඩි අර කලින් කිව්වා වගේ. ඉතින් ඊට පස්සේ තමයි ඒ හේතුව තමයි මේ ගීතේ ලියවෙන්න මූලික වෙන්නේ. ඒක දිවුල්ගනේ මහත්මයා ගායනා කරන නිසා අපි මුලින් ඉඳලා කතා කරේ අර පිරිමි කෙනෙක්ට වෙච්ච මේ දුකක් විදියට. හැබැයි අර යමුනා මාලිනී පෙරේරා මහත්මිය ලියන්නේ. ඉතින් ඇත්ත කතාව අරග මට මතක තියෙන්නේ එතුමියගේ මිතුරියක්ට වෙච්ච දෙයක් විදියට. මේක දැන් මියුසික් කරලා තියෙන්නේ කපුගේ ෂූරින්. ඒකට කපුගේ ෂූරින්ගේ අර ගොඩක් ලොකු ප්‍රසිද්ධ කතාවක් තියෙනවා මේ එතුමා ඒ දවස්වල කොච්චර නිහතමානීද කියලා. ඔව් මට ඒක මේ පොඩ්ඩක් අර කියන්න හිතුණා. මොකද මේ අද කාලේ ගායකයෝ ඒ විදිහට එනවාද කියලා ලොකු ප්‍රශ්නකුත් තියෙනවානේ. මේ පහුගිය දවස්වල එහෙම ලොකු කතාවකුත් ගියානේ. ඒකට මේ ඒ දවස්වල ගුණදාස කපුගේ ෂූරි එක මේ සංගීත ප්‍රසංගයට ගිහිල්ලා ඒ කට්ටියට ඒ දවස්වල ඔක්කොම මේ අර ගෙවන්නේ එකින් එක ඔක්කොටම ගෙවන්න එක සැරේ. ඉතින් එහෙම එකක් තමයි ඒ දවස්වල තියෙන්නේ. ඒක සංවිධායකවරු තමයි එක් කරන්නේ. මොකද ඔක්කොම යන්නේ එක බස් එකේ එකට ඉන්නේ දවස්වල හිටපු මේ සින්දු කියන ඒ හැමෝම ගායක ගායිකාව. එතකොට ඔය එක සැරයක් කොහොම මේ ප්‍රසංගයකට ගිහිල්ලා
ඒ සංගීත ප්‍රසංගයේ කොහොමරි මොකක් හරි ප්‍රශ්නයක් කළා ඒක සංවිධාකරුන්ට අර සම්පූර්ණ ගාන කව කරගන්න බැරි වෙනවා. ඔය ඕක කව කරගන්න බැරි වුණාම මේ සංවිධාකවරයා කරලා තියෙන්නේ කපුගේ මහත්තයාගේ ගාන දෙන්න බැරි වෙනවා. මේ මන් දන්න ඒක මේ කපුගේ මහත්තයා අප පස්සේ ගමු කියලා එහෙම එවෙලෙක් කිව්වද කියලා. හැබැයි ඊට පස්සේ දවසක් කොහොමරි මෙයා කපුගේ මහත්තයට මේ සල්ලි මුදල ගෙනල්ල දෙන. එතකොට මේ කපුගේශෝරී දැකලා තියෙනවා මේ ඒ සංවිධාකවරයාගේ අර රිසිට්ටයක් තියෙන උඩ සාක්කුවේ මේ උකස්තිපු ඒ උකස්තිපු රිසිට් එකේ මේ තියලා තියෙන කරාම්බු දෙකක් ඒ උකස්තිපු රිසිට් එකේ මේක අහලා තියෙනවා සංවිධායකයා. එතකොට මේතුමා කියලා තියෙනවා මෙහෙමයි මේ ගාන කව කරගන්න බැරි වුණා. ඒ නිසා මේ ළමයාගේ කරාම්බු දෙක උකස් තියලා තමයි මේ ගෙනාවේ කියලා. ඉවෙලෙම කපුගේශෝරී මේ මුදල ආයෙ දීලා මේක දැම්ම ගිහිල්ලා මේ බේරගන්න සල්ලි නම් කවදා ගන්න පුළුවන් වේද මේ දැම්ම මේ ගිහිල්ලා බේරගන්න කියලා අර සංවිධායකවරයාට කියලා දෙනවා. ඉතින් මේ මන්නම් කියලා දැන් අපි පොඩ්ඩක් අර මේ වගේ දේවල් දකින්නත් අඩුයිනේ මේ කාලේ. ඒකෝට දැන් මේ සින්දුවේ මියුසික් ගැන කතා කරොත් මේ සින්දුවේ ඇත්තටම දැනට මම හිතන්නේ ලංකාවේ අර සින්දුවලින් මෙමරබල්ම මියුසික් එකක් හදපු ගීතයක් තමයි මේ සුළඟ නුඹ කියන්නේ. ඒ කියන්නේ ඒක අර විරහවත් තියෙනවා හැම දෙම එකතුවක් වෙලා තියෙන හරි ලස්සන ගීතයක්. මොකද ලීඩ් එකත් එක්ක වයලින් එකක් වාදනය වෙනවා, ෆ්ලූට් එකක් වාදනය වෙනවා. ඒ වගේ මේ අර විරහවයි හැමදේම එකතු වුණ එකක්. ඒ කියන්නේ හරියම මෙමරබල් මියුසික් එකක් හැටියට තමයි මේක කොහොමදත් ලංකාවේ ඇතුළේ මේ කියන්නේ මේ සින්දුව අර මුලදි තියෙන සතුටයි මැදදි තියෙන දුකයි ඒවා හරියටම මේ මියුසික් වේරියේෂන් වල ඒ දේවල් වෙනස් වෙලා තියෙනවා. මං හිතන්නේ හරිම ලස්සන මියුසික් එකක් තියෙනවා. පුද්ගලයට එයාට වෙච්ච විරහක් හෝ තව කෙනෙක්ට වෙච්ච විරහක් දිහා බලලා ඔය වගේ නිර්මාණ කරනවා කියන එකත් ඒක වටින්නේ එයාට විතරක් නෙවෙයි මං කියන්නේ. ඒක මුළු කියන්නේ ඕනම කෙනෙක්ට ඒකේ වටිනාකමක් එන්න පුළුවන්. මොකද ඔය වගේ ප්‍රශ්නයක් එක්ක ජීවත් වෙන කෙනෙක්ට මානසික වැඩලා ඉන්න කෙනෙක්ට ඔය සින්දුවත් එක්ක ජීවත් වෙලාම ටික කාලේ එයාටම තේරුම් ගන්න පුළුවන් මොකද්ද ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට සමහර විට ජීවිතේම කඩා වැටිච්ච මිනිස්සෙක් ටික කාලයක් යද්දී හරි මේ නිර්මාණයක් හින්දා සමහරට හිතුවත් නැති විදිහට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. සමහරු හිතනවා විරහවකදී එහෙම නැත්නම් වෙන් වුණාම හිතර දුනක් දුකක් දැනුණාම ඒක මටම ඇයි වෙන්නේ ඊට පස්සේ මට විතරද වෙන්නේ වගේ එකක් වෙනවා. ඊට පස්සේ සමහරු සිය ජීවිත නසා ගන්නවා, මත්ද්‍රව්‍ය වලට අපේ වෙනවා. එහෙම නැත්නම් අර තමන්ගේ තිබ්බ ඉලක්ක වලින් පිට යනවා. මානසික රෝග වලට පත් වෙනවා. ඊට පස්සේ ඒ වගේ දේවල් නාට දැන් එහෙම මේ වගේ ගීතයක් රස විඳාම බෑ අර විවෘත මනසකින් ඉඳින්න ඕනේ. එහෙම වුණාම හිතෙනවා දැන් මේක මට විතරක් නෙවෙයි. මේක ලෝකයේ ස්වභාවය. මේ සාමාන්‍ය සිද්ධියක්. ඒක අමාරුයි තමයි ඒක හිතන්න. ඒ වුණාට මට විතරක්ම වෙන දෙයක් නෙවෙයි. මේක හරියට අර මැරෙනවා වගේ දෙයක්. මොම් මැරෙනවා වගේ ස්වභාවික සිද්ධියක්. එතකොට දැන් මේ වගේ ගීතයක් විවෘත මනස්කින් අහපුවාම පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ තමන්ම හිතින් හදාගන්න. ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි, හිතන්න තරම් ප්‍රශ්නයක් නෙවෙයි කියන මට්ටමට හිත හදාගන්න පුළුවන්. තමන්ට මේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා හිතාගන්නකොට පුළුවන් මේක අතීත මතකයක් විදිහට අමතක කරලා ගන්න. තව කෝණකින් බැලුවොත් අපිට කිය හැකියි දැන් මේක මේ වෙලාවේ විරහක්. මේ වෙලාවේදී විරහක් විදිහට දැනුණාට ඒක සමහර විට පහු කාලිනව පුළුවන් මේ ඒක එහෙම වුණ විදිහ හොඳයි. ඒක මේ හොඳ දෙයකට. නැත්නම් ඊට වඩා හොඳ දෙයක් මට වෙන්න තමයි මේ දේ උනේ කියලා සමහරට දැනෙන්න පුළුවන් අනාගතේ. අද ඉන්නවනේ විවාහ වෙච්ච කට්ටිය හොඳ පෞල් ජීවිත ගත කරන සමහර විට එයාලා තියෙන්න පුළුවන් පරණ අතීතයේ විරහව. ඒකට දැන් අද එයාලා ඉන්න තත්ත්වය දිහා බලපුවාම මේක විරහව නෙවෙයි. ඒක දැන් ඉන්න අත්‍ය හුඟක් හොඳ තැනක අතුටින් පෞලක් ජීවිතය ගත කරනවා වෙන්න පුළුවන්. ඒක බැලුවාම එදා ඒ වෙලා තියෙන්නේ හොඳට. ගීත වලින් අපිට ගන්න පුළුවන්
පොසිටිව්ලි ගන්න පුළුවන් අදහසක් ඒක. පස්සේ කාලෙක ඒක නිකම්ම මතකයක් වෙන්න පුළුවන්. මෙයා කීව එකට මට මේ පොඩි උදාහරණයක් තියෙනවා. ඒත් මගේ යාළුවෙක් එයා සම්බන්ධකමක් ඇති කරගන්නේ ඉස්කෝලේ යන කාලේ. අවුරුදු 16ක් විතර වගේ. එතකොට ඉතින් ඒක තමයි මුළු ලෝකෙම පළවෙනි සම්බන්ධය. හැබැයි බස් එකේදී අතට මහු වෙනවා එයාගේ ගෑනු ළමයා වෙන පිරිමි ළමෙක් එක්ක යනවා. එතකොට එයා ගෑනු ළමයා සම්බන්ධකම් දෙකක් කරගෙන ගිහින්. තාරයා ඊට පස්සේ අර අපි ඉස්සලා කිව්වේ මේ බොන්ඩ් ඇබ්බැහි වෙනවා ඒ වගේ ගොඩක් જાති වෙනවා. මොකද එයා ඒක අවංකවනේ කරේ. ඉතින් හැබැයි අද වෙනකොට එයා විවාහ වෙලා ඉතින් අද කිසිම පසුතැවීමක් නැහැ. අර නැති වෙච්ච එක ගැන. මොකද මේ අද යාට සම්පූර්ණයෙන් කියන්නේ මේ සෑහීමකටපත් වෙන්න පුළුවන් විශ්වාසවන්ත බිරිඳක් තිබිලා තියෙනවා. හැම දෙයකටම සහාය. ඒතර එදා එක ගැන පසුතැවුණා නම් අද මේ බිරිඳ නැහැ. ඒ හින්දා අපිට කියන්න බෑ හැම වෙලාවෙම මේක මේ වෙන්නේ. කියන්නේ අපිට වෙන්නේ ඒක කරදරයක් කියලා වෙලෙ දැනුණාට ඒක කියන්න බෑ. ඒ වගේම තමයි තව කාරණයක් මට අර කියන්න බැරිච්ච එක. අපිට හම්බෙන අවස්ථාවන් වල සමහර දේවල් අපි නැති කරගන්න හොඳ නැහැ. ඒ උදාහරණයක් ඒත් මගේ යාළුවෙක් මතක් වෙනවා. එයාට මේ වැඩි සල්ලි භාගෙ තියෙන එහෙම කෙනෙක් නෙමෙයි. එතකොට එයා සම්බන්ධකමක් ඇති කරගන්නවා ඒත් ඉස්කෝලේ යන කාලේ. අර ගෑනු ළමයාට මෙයාලට වඩා යමක්කමක් තියෙනවා. ගෑනු ළමයා මෙයා ගැන දැනගෙනම තමයි සම්බන්ධය පටන් ගන්න. ගෑනු ළමයා කෑම එකක් පවා ගේනවා හරියට කන්න. ඒ ටිකක් අමාරු කට්ටිය. ඉතින් අරයා ගැන වද වෙනවා හොයලා බලනවා. ඉතින් අර ඉන්න හිටින්න හරියට නෑ කන්න බොන්න නෑ. හැබැයි ඒ කියපු මගේ යාළුවා තමයි ඒක නැති කරගන්නේ. අද දැන් එයා තාම අවිවාහකයි. අදටත් පසුතැවෙනවා. අර එයා කියනවා අද එයා වගේ කෙනෙක් කියන්නේ අර ගෑනු ළමයි කෙනෙක් තාම හම්බුන්නේ නෑ කියලා. එහෙම වෙලාවලුත් වෙනවා. මං කියන්නේ අර සමහර ඒවා තියෙනවා ජීවිතේ එක අවස්ථාවක් එන්නේ. ඒක ඉතින් තමන් ඒ වෙලාවේ දැනගන්න ඕන. අවංක කෙනෙක් නම් තමන් ගැන සෑහෙන්න වද වෙනවා නම් ඒක නා නැති කරගන්න එක හරි මෝඩකමක්. එහෙම ඒවා සමහරලාට ජීවිතේට එන්නේ එක අවස්ථාවක්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් තමන්ට දැන් අසාධාරණයක් වෙලා තමන්ට දෙයක් නැති වෙනවා නම් ඒ තමන් හිතන්න ඕනේ ආකමන්නේ. එහෙම කෙනෙක් එක්ක තව ඉස්සරහට යනවට වඩා හොඳයි කලින් අයින් වෙන එකනේ. මේ මගහැරීම කියන එක විවාහ වෙලා අපිට කරොත් ඊට වඩා හොඳයි ඊට කලින් වෙන එක. ආදරෙන්න පටන් ගත්තේ ඉඳ ආදරේ කියන එක ඔය පොසිටිව් දේවල් අනම්මනම් අපි කියනවා කියන්නත් ලේසි. පිළිගන්න ඕන කාරණයක් තියෙනවා ඉතින් ඒක. අර අපි කිව්වට ඇත්තටම ආදරය කරපු කෙනෙකුට ඒක එකපාර ඒක ඒ හැඟීම හිතෙන් අයින් කරන්නත් බෑ. ඒක මරලා දාන්න බෑ. ඒක ඇත්ත කතාව. ඒකට උත්සාහ කරන්න ඕන. හැබැයි ඒක අපි කියනවා වගේ ලේසි නෑ. විරහව කියන වැස්ස කොයිතරම් සැඩ වුණත් ඒක සැඩපරස වුණත් ප්‍රේමය කියන මලේ පාට හේදින්නේ නෑ. ආදරය කියලා කියන්නේ එහෙම එකක්.